රාෂ්ට්‍රීය ආයතනය විසින් ආරම්භ කළ කොහොමද ඉඩමක් මිලදීගෙන ගියක් හදලා ඉවර වෙනකම්ම කොහොමද ඔබ ඒ සඳහා සූදානම් වෙන්නේ ඒ සඳහා අවශ්‍ය සියලුම කාරණා ගැන දැනුවත් කිරීමක් තමයි මේ වීඩියෝ මාලාවෙන් සිද්ධ වෙන්නේ. ඒ වීඩියෝ මාලාවේ පළවෙනි කොටස විදියට අපි අද ආරම්භ කරන්නේ කොහොමද ඉඩමක් තෝරාගන්නේ කියන එක ගැන. ඒ වගේම අද අපිත් එක්ක එකතු වෙලා තිනවා ඉඩමක් තෝරා ගැනීමේදී අපිට ඇතිවෙන නීතිමය ගැටලු පිළිබඳ දැන ගැනීමට අපි ගෞරවයෙන් අද ආරාධනා කර සිටිනවා නීතිඥ දර්ශනී ලෝගුස් මෙනවියට. අයබෝන්. දර්ශනී මෙනවිය අපි ඉඩමක් තෝරාගත්තට පස්සේ අපිට පුළුවන් ඩිජිටල් මාධ්‍ය හරහා අපි කැමති ඉඩමක් බලන්න. ඒ වගේම අපි පත්තරවල දිනනවා. ඒ වගේම ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් ඒ වගේ කොහොම නැත්නම් බ්‍රෝකර් කරුවෙකු මාර්ගයෙන් අපි ඉඩමක් ගැන දැනගන්නවා. දැනගත්තට පස්සේ අපි ඉඩම ගැන තොරතුරු හොයාගෙන යනවා. සාමාන්‍යයෙන් අපි එක ඉඩමකට ඉන්ට්‍රස්ට්. අපි ඉඩම ගන්න කැමති කැමැත්තෙන් තමයි ඉන්නේ. එහෙම ඉඩමක් අපි හොඳයි කියන තැනට ආවට පස්සේ අපි මොනවද බලන්න ඕනේ මුලින්ම ඒ ඉඩම පිළිබඳ ලිපි ලේඛන. මූලිකවම විශේෂයෙන්ද අපි බලන්න ඕනේ ඉඩමක් අපි තෝරගත්තාම කියන වගේ ඉන්ට්‍රස්ට් නම් ඒ ඉඩම සම්බන්ධයෙන් මුලින්ම ඒකේ ඉතිහාසය සම්බන්ධයෙන් හොයලා ඉන්න ඕනේ. එතකොට ඉතිහාසය බලනකොට අපිට තියෙන්නේ ෆෝලියෝස් බලන්න. ඒ කියන්නේ පත්තිරු පරීක්ෂාවක් කරන්න ඕනේ සහ ඒක කරන යම් විදි තියෙනවා. අපිට පුළුවන් කෙලින්ම ගිහිල්ලා ෆෝලියෝස් ඇප්ලයි කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් සර්ච් එකක් කරලා අපිට ඒක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපි සර්ච් කරනවා නම් අවුරුදු 30ක ඉතිහාසය ඉඩමක සම්බන්ධයෙන් අපි බලලා ඒ 30 ඉතිහාසයේ ප්‍රශ්නයක් නැත්නම් අපිට ඇත්තටම ඉඩම සම්බන්ධයෙන් ඉනිෂියල් ප්‍රොසෙස් එක ඉවර වෙලා ඊටු ටිකට යන්න හැකියාවක් තියෙනවා. මුස්ලි දර්ශනීය. එතකොට ලංකාවේ එක එක ඉඩම් වර්ග තියෙනවා. අපි උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම සිනක්කර ඔප්පු කියන ස්වර්ණ භූමිය ඔප්පු කියන තෑගි ඔප්පු කියන. ඒ අතරින් මම හිතනවා අපි නම විතරයි දන්නේ. ගොඩක් කට්ටියට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැති. අපි මේ මොනවාද මේ ඔප්පු මොනවාද මේ වගේ කරන්නේ මොනවාද හොඳ ඔප්පු අපි මිලදී ගන්නවා නම් මොනවාද ගන්න ඕනි ඉඩම් ඔප්පු වර්ග ඒ වගේ ගැන දැනුවත් කිරීමක් කරොත් හොඳයි නේද? හොඳයි. අපි මූලික වශයෙන්ම කතා කරොත් එහෙම අපිට ඉඩමක් ගන්න ඉඩමක් සම්බන්ධයෙන් වැඩ කරනකොට මිලදී ගන්න යනවා නම් අපිට මිලදී ගන්න හොඳම ක්‍රමය විකුණුම් කරේදී මිලදී ගන්න එක තමයි හොඳම ක්‍රමය. එතකොට ඉඩම් ඔප්පු කීපයක් තියෙනවා විකුණුම් කර තියෙනවා තෑගි ඔප්පු සහාදිපත්‍ය දේපල වලින් ලබා ගන්න පුළුවන් ඉඩම් තිබෙනවා. ඒක ඉඩමක් නෙමෙයි අපි කියන්නේ තට්ටු නිවාස කියලා. එතකොට තට්ටු නිවාස සම්බන්ධයෙන් නම් සහාදිපත්‍ය කොන්ඩොමිනියම් ප්‍රොපර්ටිස් වලට. ඊට පස්සේ අපිට තියෙනවා ස්වර්ණ භූමි ඔප්පු කියලා තියෙනවා. හිමිකම් සහතික වලින් යන ඔප්පු තියෙනවා. ඉතින් මේ වගේ විවිධ විශාල පරාසයක් තියෙනවා. හැබැයි අපි ඉඩමක් මිලදී ගන්න සල්ලි දීලා ගන්න යන ඉඩමක් හොඳම ඔප්පු වර්ගය තමයි විකුණුම් කරේකට යන එක. ඔය අතර වෙනස කිව්වොත් එහෙම දැන් හිතන්නකෝ මට කෙනෙක්ට තෑග්ගක් දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මගේ ඉඩමක් තෑගි දෙන්න ඕනේ කියලා හිතුනොත් ඒකට හොඳම ක්‍රමය තමයි තෑගි ඔප්පුවකින් දෙන එක. එතකොට මම ගන්නේ තට්ටු නිවාසයක් සම්බන්ධයෙන් නම් එතකොට මට යන්න වෙන්නේ සහතිපත්‍ය දේපල හා සම්බන්ධයෙන් වෙන ඔප්පුවකට. හිමිකම් සහතික දැන් අලුත් නීතිය යටතේ එනවා. හිමිකම් ව්‍යාපෘති කිරීමේ පනත යටතේ තමයි ඒක ලියාපදිංචි වෙන්නේ. එතනදී අපිට ෆෝලියෝ එකකින් අපි සාමාන්‍ය ඔප්පුවකින් යනවට වැඩිය සර්ටිෆිකට් එකක් අපිට ඉෂුව කරනවා රජයෙන්. ප්‍රථම පන්ති දෙවන පන්ති හිමිකම් එක ඉෂුව කරනවා. එතකොට අපිට අපේ නිර්වද්‍යතාවය සාමාන්‍ය ඔප්පුවකට වඩා හිමිකම් ඔප්පුවකින් යනකොට වැඩි. ඒ කියන්නේ ඒක හරිම ස්ටෙඩි ඕනර්ෂිප් එකක් තියෙනවා කියලා තමයි අපි කියන්නේ. දැන් ලංකාවේ බොහෝ තැන්වල කැඩස්තර සිතියම් මේ දැන් හදාගෙන යන ගමන් ඉන්නේ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ අපිට මේ ඉඩම් ගන්න පුළුවන්ද කියලා. සාමාන්‍ය ලංකාවේ 100 ගාණක් කම්ප්ලීට්. හැබැයි තවමත් අපිට සාමාන්‍ය ඔප්පු වලින් යන ඉඩමුත් තියෙනවා. එතකොට ඒක තමයි දැනට තියෙන ඔප්පු වර්ග සහ ඒවා කොහොමද පාවිච්චි කරන්න ඕන විදිහ. ඔකේ අපි තවදුරටත් පැහැදිලි කරගත්තොත් ස්වර්ණ භූමිය ඔප්පු කියනවා. ජය භූමිය ඔප්පු කියනවා. එතකොට අපිට කැවරුම් කියන බලපත්‍රලාභී ඉඩම් කියන්නේ මොනවාද? ඊගෙන පොඩ්ඩක් දැනගත්තොත් සාමාන්‍යයෙන් ස්වර්ණ භූමි ජය භූමි සහ හිමිකම් ඔප්පු වලින් යන ඉඩම් වලට ප්‍රධානම දේ තමයි ඒවා යම් විවිධ පනත් වලින් තමයි පාලනය වෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් කොළඹ, එතකොට ගම්පහ, ඒ වගේ අවර ප්‍රදේශ ගත්තොත් එහෙම දැනටත්
ඒවා සාමාන්‍ය ඔප්පු වලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ සහ පිට පළාත්වල ගොඩක් වෙලාවට අපි අහලා තියෙනවා රජයෙන් අපිට ඉඩම් දෙනවා. එතකොට ඒවා ජය භූමි ඔප්පු විදිහට යන්න පුළුවන්. එතකොට ඒ වගේ විවිධ තැන් වලින් එන සෝස් එක අනුව අපිට එන ඔප්පු වර්ගයක් නිසා එහෙම නැත්නම් අලුත් නීතියකින් පාලනය වෙන දෙයක් නෙමෙයි. ඒ එක් කොට්ටාශ වලින් අපිට දෙන සෝස් එක අනුව තමයි ඒ ඉඩම් වල තියෙන මේ විවිධත්වය තීරණය වෙන්නේ. එතකොට කොහොම ආවත් process එක එකයි. ඒ කියන්නේ අපි හිමිකම් ඔප්පුවකින් ආවත් මගේ ප්‍රතිගමනය පෞද්ගලික මතය සාමාන්‍ය හිමිකම් ඔප්පුවකින් ඉඩමක් ලබා ගන්න ගියාම ඒක ලේසි අපිට ඒක චෙක් කරගන්න එක ලේසි අපිට ඒක නිර්වදිතතාවය තහවුරු කරගන්න ලේසි අර හරිම මේ පැහැදිලි අයිතියක් පේනවා ප්‍රථම පන්ති හිමිකමක් තියෙනවා නම් හිමිකම් ඔප්පුවකින් යනකොට. ඒක තමයි දැනට තියෙන වෙනස. හිමිකම් ඔප්පු කියන්නේ සීනක්කර ඔප්පු කියන එකද? සීනක්කර ඔප්පුවක්ම තමයි. ගොඩක් කට්ටිය දන්නේ සීනක්කර ඔප්පු කියවහම තමයි. ඔව්. ඒක තියෙන්නේ මිසසාලින්ද අපි හිතමුකෝ අපිට ඔප්පුවක්නේ සාමාන්‍ය අපිට ඉඩමක හම්බෙන්නේ මේක හම්බෙන්නේ ඔප්පුවක් නෙමෙයි. මේක හම්බෙන්නේ සහතිකයක්. එතකොට මේක ප්‍රථම පන්තිද දෙවන පන්තියේ හිමිකමක්ද දෙවන පන්තියේ කොන්දේසි සහිත හිමිකමක්ද කියලා වගේ ලොකු කොටස් ප්‍රමාණයකට බෙදනවා. දැන් අපිට ඉස්සරහා වීඩියෝස් වලින් අපිට වෙනම කරන්න පුළුවන් වෙයි. ඒක ලොකු රේන්ජ් එකකට යන හින්දා. එතකොට මේ ඉස්සල්ලාම කතා කරා පත්තිරු ගැන. අවුරුදු 30ක් පිටිපස්සට බලන්න ඕනේ කියලා. පත්තිරු කියන්නේ මොනවද? මේ පත්තිරු වල ලියලා තියෙන්නේ මොනවද? ඒ ගැන විස්තරයක් සඳහන් කරමු. හොඳ ප්‍රශ්නයක්. අපි හිතමු අපි දරුවෙක් ඉපදුනහම උපැන්න සහතිකයක් දෙනවා වගේ ඉඩමක ඉපදීම තියෙන්නේ කොහෙද කියන එක බලන එක තමයි අත්‍තරම පත්තිරුවකින් කරන්නේ. අපි ඉඩමේ පෙළපත හොයනවා කියලා කියන්නේ අපි. ඒතර ඉඩම කොහෙන්ද ආවේ කාටද ආවේ කොහොමද මොන නොතාරිස්ද මේක සහතික කරලා තියෙන්නේ මෙන්න මේ වගේ විස්තර ගොඩක් පත්තිරුවක සඳහන් වෙනවා. සාමාන්‍ය විස්තර ටිකක් ගත්තොත් මේ ඉඩම ලියාපදිංචි කළේ කවද්ද? ඉඩම නොතාරිස් සහතික කළේ කවද්ද? එතකොට මේක මොන වගේ මේ ඔප්පුවකින්ද සහතික වෙන්නේ? නොතාරිස්ගේ නම මොකක්ද? එතකොට අපි පවරන දීපල, එතකොට මේකේ උපලේඛනය මේ සියලු දේම සඳහන් වෙන කොලයකට තමයි අත්‍තරම අපි ෆෝලියෝ එකක් පත්තිරුවක් කියලා කියන්නේ. හරි. දැන් මම හිතන්නේ ඔයගලන්ට පැහැදිලි මොනවද පත්තිරු කියන්නේ කියලා. එතකොට දැන් අපි පත්තිරු පරීක්ෂාව කියලා ගන්නවා. ඒතර අපි දැන් ඉඩමකුත් තෝරගෙන තියෙනවා. පත්තිරු පරීක්ෂා කරන්න ඕනේ කියලා දන්නවා. ඒ ලිපි ලේඛන අපි කාට කියලාද පරීක්ෂා කරගන්නේ? කාවද අපි හම්බෙන්න ඕනේ? ඒ ගැන දැනුවත් කිරීමක් කරොත් එහෙම. ඔව් අපි පත්තිරු පරීක්ෂා කරගන්න අපි පත්තිරුවක් ඇප්ලයි කරන්න ඕනම කෙනෙක්ට පුළුවන්. සාමාන්‍ය කෙනෙක්ට උනත් ගිහිල්ලා පත්තිරුවක් ඇප්ලයි කරලා ගන්න හැකියාවක් තියෙනවා මිසාලින්. හැබැයි මගේ මතය අපි හොඳම දේ තමයි සාමාන්‍ය එකට විශේෂඥභාවයක් තියෙන නොතාරිස්වරයෙකු හම්බ වෙලා විධිමත් විදිහට පරීක්ෂා කරගන්න එක තමයි හොඳම දේ. මොකද අපි සාමාන්‍ය ඉඩමක් ගන්නකොට මම කලිනුත් කිව්වා වගේ අවුරුදු 30ක් පිටිපස්සට ඉතිහාසය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි. සහ දැන් පවතින අලුත් නීතිය තමයි හිතන්නකෝ අද අපි ඉඩම ලියනවා කියලා දැන් මට ඊයේ ගෙනත් දුන්නොත් එහෙම පත්තිරුවක් පරීක්ෂා කරන්න කියලා මම ඊයේ චෙක් කරලා කිව්වොත් අද හරි මේක ලියන්න කියලා අපි තව සතියකින් නම් ඉඩම ලියන්නේ දැනට පවතින නීතිය. අද උදේටත් ගිහිල්ලා මේ පත්තිරුව දාලා බලන්න ඕනේ ඇත්තටම මේ ඕනර්ෂිප් එක තියෙන්නේ අපි ගන්න හදන ගැලුම් කරුගෙන්ද කියන එක. ඒක දැනට පවතින නවතම නෛතික තත්ත්වය. මොකද නැත්තම් ගන්න කෙනත් අමාරු වෙනවා. මේ පැත්තෙන් නොතාරිස්වරයාත් ඇත්තටම ලොකු රිස්ක් එකකට යනවා. ඒ නිසා ඒක තමයි දැන් තියෙන නවතම තත්ත්වය. ඉතින් ඔයාලට පැහැදිලි ඇති පත්තිරු පරීක්ෂා කිරීම ඒ වගේම ඉඩම් පිළිබඳ නීතිමය කාරණා කොයිතරම් දුරට විහිදී යනවද කියලා. ඉතින් අපි කැමැති ආයතනයක් විදිහට ඔබට සහාය වෙන්න. ඔබ කැමැති ඉඩමක් තියනවා නම් ඒ පිළිබඳ නීතිඥ උපදෙස් ඇතුළු ඉදිකිරීම සම්බන්ධ සියලු උපදෙස් ලබා ගන්න අපිට කතා කරන්න. අපි දැන් ඉඩමට දැන් කැමති කියලා අපි දැන් දන්නවනේ. ඒ ඉඩමට කැමති නම් දැන් අපි විකුණුම් කරුගෙන් එහෙම නැත්නම් අයිතිකරුගෙන් අපි පත්තිරු පරීක්ෂා කර ගැනීම සඳහා ඉල්ලන්න ඕනේ ලිපි ලේඛන මොනවාද? ඔව් පත්තිරු පරීක්ෂා කරද්දී ප්‍රධාන වශයෙන්ම අපිට ඔප්පුව තමයි අවශ්‍ය වෙන්නේ ඉස්සරහින්. එතකොට ඔප්පුව කියලා කියන්නේ කලින් ඒ කියන්නේ අපි ගන්න කෙනාට අපිට විකුණන විකුණුම් කරුට අයිතිය තවරිලා තියෙන ඔප්පුව සහ ඔහුගේ ඩෙන්ටිටි කාඩ් කොපි එකක් අපිට අවශ්‍ය වෙනවා. ඒ ලේඛන දෙක තමයි ප්‍රධාන වශයෙන් සහ ප්ලෑන් එක. ඒ ප්ලෑන් එකක් අනිවාර්යයෙන්ම තියෙනවනේ. ඒ ප්ලෑන් එකයි ඔප්පුවයි ID කාඩ් කොපි එකයි තමයි අපිට මූලික වශයෙන් අවශ්‍ය. ඊට පස්ව අපිට පත්තිරුව ගත්තට පස්සේ පරීක්ෂා කරලා බලන්න. ඒක සාමාන්‍ය නොතාරිස්වරු කරන්නේ නැති දෙයක්. අපිට පත්තිරුවෙන් බලන්න පුළුවන් කියලා නිකන් ඉන්නවා. හැබැයි
පුළුවන් නම් එයාට ඒකෙන් අයිතිය දැනට තියෙන ඔක්කොට කොහෙන්ද අයිතිය පැවරුනේ? ඒකට කොහෙන්ද අයිතිය පැවරුනේ? මොකද ඔය ටික එකට සම්බන්ධයි කැඩිලා එන ඉඩමක් නොවෙනවා. දැන් කැඩිලා එන ඉඩමක ලොකු ඉඩමකින් කෑලි විකුණලා තියෙනවා නම් අපිට මුල් ඉඩමේ ඔප්පු වෙන ප්‍රමාණය හරි අඩුයි. හැබැයි අපිට එකම අපි හිතමු පර්චේස් 12ක අවුරුදු 30ක් තිස්සේ ඇවිල්ලා තියෙනවා නම් ඒ ආපු ඔක්කොම ඔප්පු ටික අවසාන විකුණුම් කරුසතුව තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒක නෑ කියලා කියන්න බෑ. එහෙම නැත්නම් අපිට එක ක්‍රමයක් තියෙනවා ඒක ගන්න. අපිට දෙවෙනි පිටපත් අපි ඉස්සරහ කතා කරනවා. දෙවෙනි පිටපත් අපි බාර දෙන නොතාරිස්වරු සාමාන්‍යයෙන් තමන්ගේ අදාළ ලෑන්ඩ් රෙජිස්ටර් එකට ඒක බාර දෙනවා. එතනින් අපිට ඇප්ලයි කරලා ගන්න හැකියාවක් තියෙනවා. හොඳම දේ ඒක ඇප්ලයි කරලා අරගෙන ඒක දැනට නැත්තම් අපේ ගණන්කරුවන්ට ලබා දෙන එක තමයි ඉතිහාසයත් එක්කම. ඔව්. අපි දෙවන පිටපත් කියන්නේ අපි ඉස්සරහට ප්‍රශ්නවලදී කතා කරමු. මිලගිය අපිට දැන් බලුවොත් එහෙම දැන් අද සමාජයේ විවිධ ව්‍යාජ ක්‍රම තියෙනවා. තාක්ෂණي ගොඩක් දියුණුයි. දැන් අපි ඔප්පුවක් කියලා ගහම ඒක ව්‍යාජ විදිහට හදලා අපිට දෙන්නත් පුළුවන්. එතකොට මිනිස්සු හරිම සූක්ෂමයි. සමහර විට කහ පාට වෙලා නැත්තම් ඒ පරණ පොලේකම ප්‍රින්ට් කරලා ගන්න. ඊට අමතරව මුද්‍ර කිව්වහම ඒ වසරට අදාළ ඒක නැත්නම් 1900 අපි 70 කිව්වොත් එහෙනම් ඊළම දියවන්ති කියලා තියෙන ඒ 70ට අදාළ මුද්‍රයක් ගහලා. ඒ වගේ හරිම සූක්ෂම විදියට ඔප්පු ලිපිලේගෙන හදනවා. ඒ වගේම අනිත් පැත්ත. එතකොට ව්‍යාජ ඩෙන්ටිටි කාඩ් හැදරුම්පත් හදන්න පුළුවන්. එයාගේ ඒ ඔප්පුවේම තියෙන නම දාලා හරියටම ඒ දේවල් වෙනස් කරලා ඒ විදියටම අපිට ලැබෙන්න පුළුවන්. ඒක අපි පත්තිරු පරීක්ෂා කරද්දී හරි. පත්තිරුවත් හරි. ඩෙන්ටිටි කාඩ් එකත් හරි. අපි මුලින්ම මේ අවධානය යොමු කරමු ව්‍යාජ හැදරුම්පතක් ඉදිරිපත් කරොත් කොහොමද කියලා. ඉගෙන පොඩ්ඩක් මේ දරුවත් කරොත් හොඳයි. ව්‍යාජ හැදරුම්පතක් කියන එක සම්බන්ධයෙන් ඒක වෙනම පැත්තකට යන මාතෘකාවක්. හැබැයි අපි දැන් නොතාරිස්වරු විදිහට නීතිඥවරු විදිහට අපි හැම වෙලේම බලන්නේ හැදරුම්පතක් ඉදිරිපත් කරලා තියෙනවා නම් ඒ හැදරුම්පතේ තිබෙන විස්තර ටික අපි අදාළ ෆෝලියෝස් වලට සහ ඔප්පු වලට මේ ටැලි වෙනවා නම් අපි ඒක ඉස්සරහට ප්‍රොසීඩ් කරන තත්ත්වයක් තමයි තියෙන්නේ. හැබැයි අපිට කොයි වෙලාවක හෝ දැනුනොත් මේක ව්‍යාජ හැදරුම්පතක් කියලා ඒක ඇත්තටම හොයන්න පුළුවන්. මුල් අංක දෙක බැලුවොත් එහෙම ඒ අංක වලින් සහ තවත් ක්‍රමයක් තියෙනවා. ඇත්තටම ක්‍රමය කියන්න අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. මොකද ඒක අවශ්‍ය නැති හේතුවත් ගොඩක් ඊට පස්සේ ඒක දැනුවත්භාවයක් ලැබුණොත් ඒකත් මේ ට්‍රේස් කරන්න පුළුවන් හින්දා ඇත්තටම ඩෙන්ටිටි කාඩ්ස් වලින් හොයන්න නම්බර්ස් වලින් හොයන්න පුළුවන්. ඒක ඇත්තටම ව්‍යාජකද නැද්ද කියන එක සාමාන්‍යයෙන් පරීක්ෂාකාරීව බැලුවොත් එහෙම වුණොත් පොලිස් ස්ථානයක් දැනුවත් කරන එක තමයි ඇත්තටම මේ අපිට ඔප්පු සම්බන්ධයෙන් කරන්න කිසිම මේකක් නැහැ. ඒ කියන්නේ අපිට කරන්න පුළුවන් හැකියාවක් නැහැ නීතිමය පැත්තෙන්. එතකොට ඒකට අනිත් පැත්ත නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න එක තමයි හොඳම දේ. හැබැයි අපිට කලින් හඳුනාගත හැකියි. ඊළඟ ප්‍රශ්නේ. ඒකට අපේ පළවෙනි ප්‍රශ්නේ සඳහන් වුණා ව්‍යාජ ඔප්පු ගැන. ඒතර ව්‍යාජ ඔප්පුවක් අපිට හඳුනාගත්තොත් මම හිතන්නේ සාමාන්‍යයෙන් අපි ආසාවෙන් දැන් කීනම වාගෙන ඉඳම ගන්න යනවා. ඒතර අපිට මේ ඔප්පුවකුත් හම්බ වෙනවා. අපි හිතනවා හරි ඔප්පුව ඔක්කොම හරි. දැන් අපි මේ සාමාන්‍ය දැනුම් මට්ටමින් පරීක්ෂා කරපුවාම ඒ ඔප්පුව හරි. එතකොට නීතිඥ මහත්මියක් හිතන්න බැරිහත් වෙලා ඒක කොහොමද ව්‍යාජ නැද්ද? ඒ දේවල් ගැන හොයලා මේ දෙන්නේ. කොහොම නැත්තම් ඕනම කෙනෙක්ට ගිහිලා පරීක්ෂා කරන්න පුළුවන් ඔප්පුවක්. ඒ පිළිබඳ අපි මේ අපි මම කලින් කිව්වා අපි සර්ච් කරනවා කියලා. ඒ කියන්නේ සෙවීමක් කරනවා. අපි දැන් ඔක හරි විදිහට පැහැදිලි කරොත් එහෙම අපි ඔප්පුවක් ගත්තොත් ඒ ඔප්පුවේ තියෙනවා සීල් එකක් අහලා. ඒ සීල් එකේ L අකුරු, M අකුරු. ඒ කියන්නේ අපේ විවිධ පළාත් වලට තියෙන අකුරු සහ ඒ අදාළ ලෑන්ඩ් රෙජිස්ටර් එක පැහැදිලිව පෙන්වන්න කරනවා. එතකොට ඒ ලෑන්ඩ් රෙජිස්ටර් එකට අපි ඒ නම්බර් එක දුන්නාම අපිට ඒ ෆෝලියෝ එක ගන්න හැකියාවක් තියෙනවා. හැබැයි නීතිඥවරු විදිහට අපි කරන්නේ අපි ලෑන්ඩ් රෙජිස්ටර් එක ඇතුළට ගිහිල්ලා ඒ අදාළ පොත් අවුරුදු ටික හා සම්බන්ධ පොත් පිටිපස්සට පෙරලලා බලලා ඒක හරියාකාරව පරීක්ෂා කරලා ඒ අදාළ පත්තිරු ටික තාපව ඇප්ලයි කරලා ගන්න එක තමයි කරන්නේ. එතකොට ව්‍යාජක නැද්ද කියන එක අපිට එතනින් ටැලි කරලා ගන්න හැකියාවක් තියෙනවා. මොකද පත්තිරුවක් කියලා කියන මම හැම වෙලෙම කිව්වා වගේ ඉතිහාසගත ලේඛනයක්. ඒක පබ්ලික් ડોකියුමන්ට් එකක්. ඒතර අපිට පුළුවන් මේ දීලා තියෙන ડોකියුමන්ට් එකයි එතන තියෙන ડોකියුමන්ට් එකයි ටැලි කරලා බලන්න මේ දෙක සමානද කියලා. ඒතර එතනින් අපිට හඳුනා ගන්න පුළුවන් මේක හරි එකක්ද වැරදි එකක්ද කියලා. මහත්මිය පොඩ්ඩක් ඔය කතා කරා පළවෙනි පිටපත, දෙවෙනි පිටපත හා තෙවන පිටපත සම්බන්ධව. අපි දැන් මේ වෙලාවේදී දීර්ඝව සාකච්ඡා කරමු මොනවාද ඉඩමක පළවෙනි පිටපත කියන්නේ, දෙවෙනි පිටපත කියන්නේ, තෙවන පිටපත කියන්නේ.
ඒක හොඳ ප්‍රශ්නයක්. ගොඩක් අය දන්නේ නැති ප්‍රශ්නයක්. ගොඩක් අය අපෙනුත් ඇවිල්ලා අහනවා අපි පිටපත් 3කට අස්සම් කරන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් විකුණුම් කරේක නම් පිටපත් 3කට අස්සම් කරනවා. බදු ඔප්පුවක නම් අපි සාමාන්‍යයෙන් පිටපත් 4කට අස්සම් කරනවා. මම කියන්නම් හේතුව ඇයි කියලා. විකුණුම් කරයක් හෝ අනිකුත් ඔප්පු අපි හිතමු තෑගි ඔප්පුවක් හෝ සහතිපත්ත දෙපළක් හිමිකම් සහතිකක් මේ ඕනම දෙයකට පිටපත් 3ක් තියෙනවා. පළවෙනි පිටපත මුල් පිටපත කියලා කියන්නේ. ඒක තමයි අපි ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකට දාලා රෙජිස්ටර් කරලා අපේ ක්ලයන්ට් දෙන්නේ. ඒක තමයි සීල් කරලා අපේ සයින් ඔක්කොම දාලා කම්ප්ලීටඩ් ඔප්පුවට තමයි අපි මුල් පිටපත කියලා කියන්නේ. ඊට පස්සේ අපි ඉංග්‍රීසි වලින් කියනවා ඩුප්ලිකේට් එකකට සයින් කරගන්නවා. ඩුප්ලිකේට් එක සාමාන්‍යයෙන් අපි දෙන්න ඕනේ අදාළ ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකට. ඒ කියන්නේ දැන් මම නොතාරිස් ධූරයේ දරන මට අදාළ කලාපයක් තියෙනවා. එතකොට මම ඒ අදාළ කලාපයේ ඉඩම් ව්‍යාපංචි කිරීමේ කාර්යාලයට හැම මාසෙකම ලියන ඔප්පු ඊළඟ මාසේ 15 වෙනි දිනට පෙර. ඒක මතක තියාගන්න ඕන කාරණයක්. ඊළඟ මාසේ අපි හිතමු අප්‍රේල් වල ලිව්වනම් මයි මාසේ 15ට කලින් මම අප්‍රේල් වල ලියපු ඔප්පු ටික ඔක්කොම අරගෙන ගිහිල්ලා මම දෙන්න ඕනේ මගේ අදාළ ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකට. මේ මාසේ මම මෙන්න මේ ඔප්පු ටික ලියලා තියෙන්නේ කියලා. ඒ මගේ ඩුප්ලිකේට්ස්. ඒ කියන්නේ දෙවෙනි පිටපත. බාර දීමක් කරන්න ඕනේ. ඒක අනිවාර්ය කාරණාවක් නොතාරිස්වරයෙකුට. ඒක බාර නොදුනොත් ඒක දඬුවම් ලැබිය හැකි වරදක් විදිහට තමයි අපේ නීතිවල තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම බාර දිය යුතුයි. තුන්වෙනි පිටපත ඒ කියන්නේ අපි හිතමු ප්‍රොටෝකෝල් එක කියලා අපි කියනවා. තර්ඩ් කොපි එක ගත්තොත් ඒක නොතාරිස්වරයා සතුව තියෙන කොපි එකක්. ඒක තියෙන හේතුව තමයි හදිස්සියවත් අපේ ක්ලයන්ට් මුල් පිටපත නැති කරගත්තොත් ඒකත් තියෙන දැවෙන ප්‍රශ්නයක්. එතකොට අපිට සෙකන්ඩ් කොපි එකක් ඇප්ලයි කරලා ගන්න පුළුවන්. මේ මම නොතාරිස් ධූරයේ දරන අදාළ කලාපයේ තියෙන නොතාරිස් මේ ඉඩම් ව්‍යාපංචි කිරීමේ කාර්යාලය. එතකොට ඒක තමයි අපි ඩුප්ලිකේට් එකක් දෙන හේතුව. ඒකත් මොකක් හරි එක අනිවාර්යයෙන්ම තියෙන එක. හැබැයි එතකොට මගේ ළඟ ප්‍රොටෝකෝල් එකක් තියෙනවා නොතාරිස්වරියක් විදිහට. ඒක චෙක් කරලා බලන්න අපි කොහෙන්ද යන්න ඕනේ. ඒ කියන්නේ අර රෙෆරන්ස් වලට මම තියාගන්න මේ පිටපත තමයි ප්‍රොටෝකෝල් එක කියලා කියන්නේ. ඔක තමයි මුල් පිටපත ඩුප්ලිකේට් එක සහ ප්‍රොටෝකෝල් එක කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙනවා. ඒකට තේරෙනවා ඇති මේ අපි මේ සරල වැඩක් නෙමෙයි කරන්න යන ඉඩමක් ගන්නවා කියන්නේ. මේ අතේ සල්ලි තියනවා. ඒතර අපි මේ ඉඩමට කැමති ඔක්කොමත් හරි. දැන් එහෙම ගිහිල්ලා අපිට මේ කඩෙන් බඩුවක් ගන්නවා වගේ ඉඩමක් ගන්න එක ලේසි නෑ. දැන් ඒ තුල සැඟවිච්ච කාරණා ගොඩක් තියෙනවා. අද අපි මේ කතා කරන්නේ නීතිමය කාරණා ගැන විතරයි. නිකන් හරි හිතන්න ඔයා ඉඩම මිලදී ගත්තා. පළවෙනි පිටපත විතරයි ඔයා ගාව තියෙන්නේ. එතකොට ඔයා ඒකේ දෙවෙනි පිටපතක් ගැන නීතිඥ මහත්මයෙක් සම්බන්ධ වෙලා නැහැ. ඔයාගේ ඉඩමේ ගන්න දිනුවට. එයා සල්ලි දීලා අරගෙන තියෙනවා. හැබැයි ලබන මාසේ 15 වෙනිදාට කලින් මේ කවුරුත් ඒක මේ දෙවෙනි පිටපතක් සබ්මිට් කරන්නේ නැහැ. ඉතින් ඒක කොච්චර වැරෑරුම් කාරණාවක්ද කියලා නීතිමය පැත්තෙන් පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් අනිවාර්යයෙන් මේ වගේ ඔබේ හීනයක් ඔබ කරන ආයෝජනයක් ඔබ දහඩිය මාසෙන් හම්බ කරපු සල්ලි ඉතා වටිනා දෙයකට යොදවද්දී මේ මම යෝජනා කරන්නේ නීතිඥ මහතෙක්ගේ සහාය ගන්න. එතකොට ඔයාගේ ඒ වියදම් කරන මුදල අනිවාර්යයෙන්ම ඔයාට ආයෝජනයක් වෙයි. මොකද නැත්තම් ඔයා ඒක නොකර සිටියොත් පහුකාලිනව ඔයාට ලොකු හිසරදයක් වෙනවා. ඒක අනිවාර්ය දෙයක්. අපි දැන් හිතමුකෝ දැන් අපි ඊටමට කැමති. අපි මුලින්ම දැන් කතා කරන්නේ කැමති ඊටම. දැන් තෝරගෙන ඉවරයි. දැන් කියනවා එයා මේක ගත්තේ නැත්තම් අද හවසට එක්කෙනෙක් ඉන්නවා. එයා ඔයාගේ ගානටම සල්ලි දීලා ගන්න කැමති. ඉතින් අපිට මෙහෙම රස්තියාදු වෙවි ඉන්න බෑ. මටත් සල්ලි හදිසි. මේ විකුණුම් කර කොළඹ වුණා. මම ගන්න මේක. නැත්තම් මට සිද්ධ වෙන වෙන කෙනෙක්ට දෙන්න. එහෙම නැත්තම් කියන හරි එහෙනම් මට ඇඩ්වාන්ස් එකක් දෙන්න. මේ පස්සේ මීට මේ ඔය පත්තිරු පරීක්ෂා කරලා බලන්න. මේ අවස්ථාවේදී දැන් අපි ඉඩම් හොයලා හෙම්බත් වෙලා ඉන්නේ. අතර වටේම හැමතැනින්ම ඉඩම් ගිහිල්ලා බලලා දැන් අපි ආසිතමත් හම්බුණා. කවුරුත් කැමති නෑ ඒක තව කෙනෙක් කියලා ගන්නවා. ඒක ඉතින් ස්වභාවිකයි. මේ මිනිස්සුත් කැමති ඉතින් මේ ඉතින් ඒ වගේ පෙළඹවීමක් කරොත් විකුණුම් කරකෝ අයිතිකර විසින් මේ ඉඩම ගන්න. නැත්තම් වැඩ මේක නැති වෙයි. ඒ වගේ පොළඹවීමක් කරොත් මොකද්ද අපි ගන්න දින නුවණැතිම තීරණේ. ඒ වගේ අවස්ථාවක්. මට හිතෙන්නේ පෞද්ගලික මතය අපි හැම වෙලෙම කියනවා ඉක්මන් කොටයි කියලා. ඒ නිසා ඉක්මන් වෙන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ ඉඩම් හා සම්බන්ධයෙන්. විශේෂයෙන් අපි ඒ වගේ දීර්ඝකාලීන ආයෝජනයකට යනකොට
අපි ඉක්මන් වෙන්නේ නැතුව ඇත්තටම හොඳ තැනකින් බලලා හරි විදියට විධිමත් විදිහට පරීක්ෂා කරලා ඒ අදාළ නීතිඥවරයෙකුගෙන් හෝ අදාළ ප්‍රොෆෙෂනල් කෙනෙක්ගෙන් තියෙන සර්ටිෆිකේට් එකක් යටතේ ගිහිල්ලා Tamanට සිහිනමවන ඉඩමක් ගන්න පුළුවන් නම් ඒක හොඳයි කියන එක තමයි මගේ පෞද්ගලික මතය. එතකොට එතනින් එහාට අපි කතා කරනකොට අපිට ඇඩ්වාන්ස් එකක් දෙනවා නම් ඒ පැත්ත කතා කරව අපි කාට හරි ඇඩ්වාන්ස් එකක් දෙනවා නම් නීතිමය ලියවිල්ලකින් තොරව ඇඩ්වාන්ස් එකක් දෙන්න යන්න එපා කියන එක තමයි නීතිඥවරියක් විදිහට මට දෙන්න පුළුවන් හොඳම උපදෙස. සහ අපි මොකක් හරි ඉඩමකට ඇඩ්වාන්ස් කරනවා නම් අපිට පුළුවන් විකිණීමට එකතු වෙන්නේ ගිවිසුමක් කරා කරන්න. ඒකත් එක ඔප්පු වර්ගයක් කලින් අපිට කතා කරන්න බැරි වෙච්ච එක ඔප්පු වර්ගයක්. විකිණීමට එකතු වීමේ ඔප්පුවක් කියලා කියන්නේ අපි මේක ඉදිරි අනාගතයේදී මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි මෙච්චර ඇඩ්වාන්ස් කරලා තියෙනවා. ඒ ડોකියුමන්ට් එකේ තියෙනවා අපි මොනවද අපිට තියෙන කොන්දේසි කියන එක සම්බන්ධයෙන්. එතකොට ඒ කොන්දේසි අපි ගන්නෙ නැත්තම් අපි පොරොන්දු කඩ කරනවා නම් මොකද්ද වෙන්නේ? යාලා පොරොන්දු කඩ කරනවා නම් අපිට ඊටම දෙන්නේ නැතුව මොකද්ද වෙන්නේ? අන්න ඒ වගේ සෑහෙන කම්ප්‍රහෙන්සිව් ડોකියුමන්ට් එකක් තමයි ඔප්පු වර්ගයක් තමයි විකිණීමට එකතු වීමක් කියලා කියන්නේ. එතකොට හොඳම දේ ඔයගොල්ලෝ ගිහිල්ලා ඇඩ්වාන්ස් කරනවා නම් කාට හරි ඊටමක් ගන්න විකිණීමට එකතු වීමේ ඔප්පුවක් කරා කරන එක තමයි හොඳම ක්‍රමය. හරි. මම හිතන්නේ හැමෝටම පැහැදිලි කොහොමද ඒ වගේ අවස්ථාවකදී මුහුණ දෙන්නේ කියලා. ඉඩමක් ගන්න යද්දී දැන් අපි පත්තිරු ඉල්ලනවා, එයාගේ ජාතික හැඳුම්පත් පරීක්ෂා කරනවා. ඊට තව ලිපි ලේඛන වගේක් තියෙනවා. ඒ තමයි වීදි රේඛා සහතිකය, නොපරවා ගැනීමේ සහතිකය, ප්‍රමුඛතා සහතික වගේ දේවල්. මේ මොනවාද? ඇයි මේ දේවල් අපි ලබා ගත යුත්තේ? ඒ ડોකියුමන්ට් වලින් මොනවද කියවෙන්නේ? ඒක ඇත්තටම ගොඩක් අය දැනුවත් නැති පැත්තක්. ඇත්තටම අපි local authorities කියලා කියන්නේ මේ මධ්‍යම ආණ්ඩුව නොවන අපි නගර සභා ප්‍රාදේශීය සභා අපි එක පළාත්වල ඉන්නකොට අදාළ local authority එකකින් අපි ගිහිල්ලා ගන්නවා අපේ ඉඩම සම්බන්ධයෙන් එක යම් සහතික වර්ග. ඒතර අපි කිව්වොත් එහෙම building line certificates තියෙනවා, street line certificates. ඒතර priority certificates නම් දැන් ඇත්තටම issue කරන එකට වඩා අපි COC කියලා කියනවා, certificate of conformity and certificate of ownership. ඔය ටික තමයි අපි සාමාන්‍යයෙන් ගන්න සර්ටිෆිකට්ස්. එතකොට වීදි රේඛා සහතිකයක් කියලා කියන්නේ සරලව අපි අනුකූලතා සහතිකය තමයි ගොඩක් අනුකූලතා සහතික තමයි ඇත්තටම බලන්නේ. එතකොට මේ ගොඩක් වෙලාවට වීදි රේඛා ඔය දැන් මම කියපු සර්ටිෆිකට්ස් ටික වීදි රේඛා එකක් කියලා කියන්නේ අපි මොකක් හරි කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක් යනවා නම් එතකොට ඒකට අපේ ගෙදර හරි අපේ ඉඩමෙන් හරි කොටසක් යන්න නියමිතයිද නැද්ද කියන එක අපි ඇත්තටම බලා ගන්න සර්ටිෆිකට් එක තමයි. ඒක එහෙම නෑ කියලා අපිට සර්ටිෆයි කරලා දෙනවා නම් අපිට local authority එකකින් ඒක තමයි අපිට තියෙන assurance එක මේක ගන්න හොඳයි කියන එක. ඒතකොට building line certificate එකකුත් ඒ වගේමයි building එකකින් කොටසක් යන්න නියමිතයිද ඒක මාක් කරලාද තියෙන්නේ ඒ වගේ. එතකොට අපි වරිපණන් ගාස්තු හරියාකාරව ගෙවලා තියෙනවද ඒක පවරා ගැනීමකට යටත් වෙන ඉඩමක්ද කියන එක නැද්ද කියන එක ගැනුම්කාරයාට දැනගන්න තියෙන හොඳම confirmation එක තමයි certificate of ownership නැත්නම් අනුකූලතා සහතිකය නැත්නම් හරියට නොපවරා ගැනීමේ සහතිකයක් ඇත්තටම. එතකොට ඔය සර්ටිෆිකට්ස් අපි බිල්ඩින් එකක් අනුමත කරව ගන්න යනවා නම් COC එක අනිවාර්යෙන් අවශ්‍යයි. අපිට ඉස්සරහා අපේ වරිපණන් හරව ගන්න. එතකොට මේ හැම දෙයකම ඒ සර්ටිෆිකට්ස් ටික අරන් තියෙන එක ඇත්තටම හොඳයි කියන එක තමයි කියන්නේ. ඒක ඉඩමේ තත්ත්වය සම්බන්ධයෙන් තත්ත්ව සහතිකයක් කියලා කියන්න පුළුවන්. දැන් මේ මහත්මිය පැහැදිලි කරේ අපි ඒක ඇත්තටම නීතිමය කාරණයකටත් වඩා අපිට වටිනා ડોකියුමන්ට් එකක්. ඒක අපි අනාගතය ගැන හිතලා තමයි මේ ලිපි ලේඛන ගන්න. අපි හිතමු පර්චේස් 6ක් තමයි අවම විදියට ඊටමක් හදන්න අවසර දෙන්නේ. මේ එතකොට අපි ගන්න ඉතින් පර්චේස් 6 කරොත් 3ක් විතර ඉදිරියේදී සංවර්ධනය කරන පාරකට යනවා. ඒතර අපි ආයෝජනය කරලා ගන්න ඉඩමින් පර්චේස් 3ක් රජයට අපව දෙන්න වෙනවා. මේ වගේ අවස්ථාවක අපි අමාරු වෙනවා නේද? අනිවාර්යයෙන්ම. මේ එතකොට අපිට ගියක් හදන්නත් බෑ. ප්ලෑන් එක අනුමත කරගත්තට වැඩකුත් නැහැ. මේ අනික අනුමත කරගන්නත් බෑ. එහෙම මේ පාරක් යනවා නේද? අපි අමාරු වෙන්න නැත්නම් කිව්වා. ඉතින් ඒකින්ද ඒ වගේ ડોකියුමන්ට් මුලින්ම අරගෙන තියාගන්න එක ගොඩක් වැදගත්. ඒතර නීතිඥ මෙනෙවිය මොනවද කේවියට් එකක් කියන්නේ? මම හිතන්නේ ගොඩක් කට්ටිය දන්නේ නැහැ කේවියට් කියන්නේ මොකක්ද කියලා. ඒක කේවියට් එකක් කියන්නේ මොකද්ද මුලින්ම පැහැදිලි කරගමු. කේවියට් එකක් දාන්නේ මොන වගේ අවස්ථාවකද? තුන්වෙනි ප්‍රශ්නේ කේවියට් එක දාපු ඉඩම නිකන් හරි අපිට හම්බුණා. අපි කැමති ඉඩමේ කේවියට් එකක් තියෙනවා නම් අපිට ඒක ගන්න හොඳයිද නැද්ද? ගන්නවා නම් කොහොමද ගන්න ඕනේ? කේවියට් එකක් කියන්නේ භයානක ડોකියුමන්ට් එකක් නෙමෙයි. සරලව හැමෝටම තේරෙන විදිහට කිව්වොත් ඒක භයානක නැහැ. කේවියට් එකකින් සාමාන්‍යයෙන් කරන්නේ අපි හිතමු මගේ නමට තියෙන ඉඩමක් කියලා. එතකොට
මට සැකයක් තියෙනවා නම් මම රටකට යනවා හරි මොකක් හරි හින්දා මට සැකයක් එනවා කවුරු හරි මේ ඉන්නකොට මොන හරි කරයි. කවුරු හරි මට Nokia උප්පුවක් හදලා විකුණයි. ඒ වගේ මට හැම වෙලෙම ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකට ඇක්සස් කරන්න බෑනේ මේක හරිද කියලා බලන්න හැමෝටම සල්ලි ගෙවන්නත් බෑ. එතකොට මම කරන්න පුළුවන් හොඳම දේ තමයි කේවියට් අහනවා රෙජිස්ටර් කරලා තියෙන එක. කේවියට් එකකින් ඇත්තටම කරන්නේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය අදාළ ඉඩමේ හිමිකරුට දැනුම් දීමක් කරනවා මොකක් හරි ඔප්පුවක් රෙජිස්ට්‍රේෂන් එකට ආවොත් මෙන්න මෙහෙම ડોකියුමන්ට් එකක් ඇවිල්ලා තියෙනවා අපිට රෙජිස්ට්‍රේෂන් එකට ඔබතුමියගේ දැනුවත්භාවය සඳහා කියලා අපිට එවන නෝටිස් එකක් එවනවා. හැබැයි එහෙම නෝටිස් එකක් එවලා එයාලා අපෙන් ප්‍රතිචාරයක් ලැබුණ නැත්නම් ඒ අදාළ ડોකියුමන්ට් එක රෙජිස්ටර් කිරීමක් කරනවා. එයාලා ඒක බ්ලොක් කරන්නේ නැහැ කොයි වෙලාවකවත්. අපෙන් කිසිම ප්‍රතිචාරයක් නැති වුණොත් ඒ කියන්නේ හිතන්නකෝ මගේ ඉඩමට මම තව ડોකියුමන්ට් එකක් දානවා කියලා ඒත් මටත් කේවියට් අහනවා යටතේ අර දැනුම් දීමේ සහතිකයක් කියන්නේ දැනුම් දීමක් හම්බ වෙනවා. මේ මෙන්න මේ වගේ ડોකියුමන්ට් එකක් ඇවිල්ලා තියෙනවා කියලා. මේක දාන්න පුළුවන් කාටද කියලා අහුවොත් කලින් නීතිමය තත්ත්වයන් යටතේ ඕනෑම කෙනෙක්ට ගිහිල්ලා කේවියට් එකක් දැමීමේ හැකියාවක් තිබුණා. හැබැයි දැන් අලුත්ම නෛතික තත්ත්වය මගේ ඉඩම මගේ නමට නම් තියෙන්නේ මට විතරයි කේවියට් එකක් දාන්න පුළුවන්. ඒ අදාළ ෆෝමැට් එකට ෆිල් කරපු ඒක මහ ලොකු මේ කියන්නේ සංකීර්ණ ડોකියුමන්ට් එකක් නෙමෙයි. හැබැයි ඒක රෙජිස්ට්‍රේෂන් එකකට දාන්න පුළුවන් මට විතරයි. ඒ කියන්නේ අයිතිකරුට පමණයි ඒක දාන්න පුළුවන්. කියන්නේ මම හිතන්නේ මේක ටිකක් මාතෘත්‍රම අදදාමේ පැහැදිලි කරලා තියෙනවා. මොකටනේ බලන හැමෝම බලන්නේ ගොඩක් කට්ටිය මේ ගැන දැනුවත් වීමක් නැතුව ඇති. කියන්නේ ඔයාට කොහේ හරි තැනක ඔයාට හැමතිස්සෙම යන්න ඉන්න බැරි තැනක ඉඩමක් තියෙනවනේ. ඒකට අනවසරයෙන් කවුරු හරි පදිංචි වෙලා හරි ඒක අයිති කරගෙන උත්සාහයක් තියෙනවා නම් ඔයාට නිතර ගිහිල්ලා බලන්න ඕනේ නැහැ. ඔයා පිටරට පදිංචි හිටියත් ඔයා ඉඩම් මෙහෙ තියෙනවා නම් ඒක කාට හරි මේ අනීතිකව පවර ගැනීමක් සිදු කරන්න බෑ. ඔබ ඒ වගේ පොඩි නිවැරදි කිරීමක් මට කරන්න ඕනේ. නිවැරදි කිරීම කියන ඇඩිෂන් එක. මේක ෆිසිකලි අපිට හම් වෙන මේ සිකියුරිටි එකක් නෙමෙයි. ඒ කියන්නේ ෆිසිකලි ඕන කෙනෙක්ට පුළුවන් ඒ ඉඩමට ගිහිල්ලා පදිංචි වෙන්න. හැබැයි අපි අයිතිය පැත්තෙන් ගත්තොත් එහෙම අයිතිය සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ අපිට දැනුම් දීමක් වෙනවා. හැබැයි ෆිසිකලි යාලා ඇත්තටම දන්නේ නැහැනේ. එතකොට ඒ தත්ත්වේ මට පොඩ්ඩක් ඒක ඇඩ් කරන්න ඕන. මේ සාමාන්‍ය ලංකාවේ අපේ රටේ නීතිය මේක ඇඩිෂනල් ෆැක්ට් එකක් විදිහට කියන්නේ හිමිකමට වඩා කියන්නේ අයිතියට වඩා මුක්තිය වැදගත් කියලා තමයි අපි හැම වෙලෙම කියන්නේ. කියන්නේ ඒකයි අපි කාලාවරෝධය යටතේ ඉඩම් පවරා ගැනීමක් කරන්න පුළුවන් කියලා කියන්නේ. ඒකයි අපි හැම වෙලෙම කියන්නේ ඉඩමකට හතර වටින් වට කරලා මේක සෙකුව කරලා තියන්න කියන එක. මොකද වසර 10ක් අඛණ්ඩව යම් ඉඩමක් මුක්ති විඳොත් කවුරු හරි කිසිම කෙනෙක්ගේ මේ ඉෆෙක්ට් එකක් නැතුව ඒ ඉඩම Tamanට අයිති කරගන්න පුළුවන්. ඒක රජයේ ඉඩමක් නොවන සෑම අවස්ථාවකම. රජයේ ඉඩම් වල කාලාවරෝධය කියන්න බෑ. එතකොට ඒ වගේ අවස්ථාවක ඒ නිසා තමයි අපි කියන්නේ අයිතිය කොච්චර තිබුණත් මගේ නමට කොච්චර ඉඩමක් තිබුණත් ඒකේ භුක්තිය තියෙන්නේ වෙන කෙනෙක් සතුව නම් එයා අවුරුදු 10ක් අඛණ්ඩව භුක්ති විඳිනවා නම් කාලාවරෝධී අයිතිවාසිකම් යටතේ යට එක පවර ගැනීම හැකියාවක් තියෙනවා. කියන්නේ තම අයිතිය මත නිදා සිටින්නාට කිසිදු අයිතිවාසිකමක් හිමි නොවේ. ඒක තමයි නීතියේ නෛතික තත්ත්වය. ඔබ මේ අමතර කාරණා ඉඩමක් මිලදී ගන්න තැන තමයි අපි අද කතා කරන්නේ. හැබැයි මම හිතන්නේ අමතර කාරණාවක් ඔයත් ඔබට හරිම වැදගත්. අපි මින් ඉදිරියට ওই මාතෘකාව ගැන තව දුරටත් අපි කතා කරගමු. ඉඩම් සම්බන්ධයෙන් කතා කරද්දී මේ එතකොට දැන් කේවියට් එකක් කියන එක පැහැදිලි. ඔබට හැමතිස්සෙම යන්න බැරි ඇක්සස් එකකින් තව කෙනෙක් ඒක අනීතිකව පවරා ගැනීමක් සිදු කරන්න යනවා නම් දැන් මේ මහත්මිය අවධානය කර සිටියා ෆිසිකලි ඒකට ගිහිල්ලා පදිංචි වෙන කට්ටිය ගැන අපිට හොයා බැලීමක් බෑ. ඒක ප්‍රායෝගිකයි. හැබැයි කවුරු හරි එක අනවසරයෙන් පවරා ගැනීමට නීත්‍යානුකූලව උත්සාහයක් ගන්නවා නම් අපිට පෙර දැනුම් දීමක් ලබා ගන්න පුළුවන් කේවියට් එකක් දැමීම හරහා. මම නිවැරදි මම හිතන්නේ. ඇත්තටම හරි. එතකොට මේ ලිස් පෙන්ඩනයක් කියන්නේ මොකක්ද? ලිස් පෙන්ඩන් අපි මේ ලේඛන ලියාපදිංචි කිරීමේ පනත අපිට ගොඩක් පනත් තියෙනවා. අපි ඩබල් එනකොට මුද්දර ගාස්තු පනත, ලේඛන ලියාපදිංචි කිරීමේ පනත, හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත, ආඥා පනත. එතකොට මේ වගේ පනත් ගොඩක් තියෙනවා. එතකොට ඔය ලේඛන ලියාපදිංචි කිරීමේ පනතේ පැහැදිලිව සඳහන් වෙනවා අපිට ඉඩම් වලට දාන්න පුළුවන් අපි ඇත්තටම නොතාරිස්වරු විදිහට සලකා බලන්න ඕන සර්ටිෆිකට්ස්. ඒ කියන්නේ ඉඩමක් ගැනීමෙන් වළක්වන කාරණා මොනවද කියලා. ඒ එකක් තමයි ලිස් පෙන්ඩන් එකක් කියලා කියන්නේ. එකක් කේවියට් ලිස් පෙන්ඩන්. ඒ වගේ පූර්ණතා සහතික කියලා තව තියෙනවා අපි ඉදිරියේදී කතා කරමු. එතකොට ඒ වගේ සහතික. ලිස් පෙන්ඩන් එකක් කියලා කියන්නේ ඇත්තටම ඒ ඉඩම සම්බන්ධයෙන් යම්කිසි අධිකරණයක ඉඩම් නඩුවක් පැවරිලා තියෙනවා නම් ඉඩම සම්බන්ධයෙන් කුමන හෝ නඩුවක් තියෙනවා නම් අධිකරණය විසින්
ඩිරෙක්ට් කරනවා අපිට ලිස්පෙන්ඩන්ට් එකක් දාන්න කියලා. ඒතර අපි චෙක් කරනකොට අපිට තේරෙනවා මොකද අපි අධිකරණ ක්‍රියාමාර්ගයක් අපිට බලන්න බැහැ දන්නේ නැති. ඒ කියන්නේ කේස් ලෝ එකක් කේස් නම්බර් එකක් දන්නේ නැතුව බලන්න බැරි නිසා ෆෝලියෝ එක චෙක් කරගෙන යනකොට අපිට තේරෙනවා මේකේ ඉඩමක නඩුවක් පවතිනවා කියලා. ඔක තමයි සරලව ලිස්පෙන්ඩන්ට් එක. එතන ඔබ ඉගෙන යම්තාක් දුරට දැනුමක් ලබා ගත්තා. අපි ඉස්සරහටත් ඒ ගැන කතා කරමු. අපි බලමුකෝ දැන් අපි මේ තරම් දුරට සාකච්ඡා කරගෙන ආවා. දැන් ඒතර අපි ඉඩමේ ගොඩක් දේවල් හරි අපිට මේක ගන්නත් ඕනි. ඊට මුදලට වටිනවා. ඩොකියුමන්ට් එකත් බලපට හරි. අපිට ඔප්පුවක් තියෙනවා. හැදරුම් බල හොඳයි. ඒතර පත්වීම පරීක්ෂා කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි දැන් හදන්නේ බැලුවේ. තව සතියින් කරපි සල්ලි කියලා ගන්න යද්දී අපි අත්තිකාරම ගෙවලා තියෙනවා. දැන් අපි ගන්න යද්දී ඒකම ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊටම ගන්න යද්දී. එතකොට අපි මේ වෙලාවේදී අපි අත්තිකාරම උදේ සමහරට ගෙවලා අපි හිතමුකෝ දැන් ඔය ටික කාරණා ටික හරි. එතකොට දැන් අපි ඊටම මිලදී අරගෙන එහෙම නැත්නම් අත්තිකාරම් මුදලක් ගෙවලා තියෙනවා. අත්තිකාරම් මුදලක් ගෙවලා තියෙද්දී අපි දැන් ඊටම සුද්ධ කරගන්න යනවා. දැන් අපිට අයිතිය තියනවා කියලා අපි හිතාගෙන යනවා. ඒ අවස්ථාවේදී අහල පහල කවුරු හරි කෙනෙක් කියලා මොනවද මේ කරන්නේ මගේ ඊටම ඒකට අයිතිවාසිකම් කියන්න දෙනවා. අපි ડોකියුමන්ට් පැත්තෙන් හරි මේ හැබැයි ඒ වගේ අවස්ථාවකට මුහුණ දුන්නොත් ඊටම ගත්තට පස්සේ අපිට මොනවද තියෙන නීතිමය ලිඛිත කිරීම නැත්නම් අපිට තියෙන අයිතිවාසිකම් මේ ප්‍රශ්න වලින් බේරෙන්නේ. ඒක ඉඩමක් ගැනීම සම්බන්ධයෙන් අධික තත්ත්වයට පරිබාහිර තත්ත්වයක්. අපි හිතමු ડોකියුමන්ටේෂන් ටික ඔක්කොම හරියට තියෙනවා. හැබැයි පිට කෙනෙක් කර කිව්වා වගේ ඇවිල්ලා අපිට ඒකට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. එතකොට අපිට පුළුවන් ඉඩම දැන් අපි අරගෙන නම් තියෙන්නේ අපේ අයිතියට නම් තියෙන්නේ අපිට ගන්න පුළුවන් ඇත්තටම සහන ගොඩක් තියෙනවා. අපි සහන ගැන කතා කරන එක තියලා අපි මූලික වශයෙන් කරන්න පුළුවන් දේ අපිට පොලිසිය පිට පතන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපිට එන්ට්‍රි එකක් මාර්ගයෙන් එහෙම සහ අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන් අපි ළඟ නියමිත හරි ડોකියුමන්ට්ස් ටික තියෙනවා. ඉන්ජන්ක්ෂන් එකකට යන්න හරි සාමාන්‍ය ඉන්ජන්ක්ෂන් තහනමක් ගන්න පුළුවන් අපිට ඕනම දෙයකට ඉන්ජන්ක්ෂන් එකක් ගන්න පුළුවන්. ඊටවකට අනේක යන්න ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනේක වළක්වන්න ගන්නත් පුළුවන්. ඒ වගේ විවිධ ඉන්ජන්ක්ෂන්ස් තියෙනවා. ඒවා අපිට ඒ සහාය පැතීමේ හැකියාවක් තියෙනවා. හැබැයි අපි ළඟ මූලික වශයෙන් හරි ડોකියුමන්ට්ස් ටිකක් තියෙනවා. දැන් ඒක තවදුරටත් ඇහුවොත් එimhe අපි දැන් දේ අත්තිකාරම් මුදල් විතරයි ඉවලා තියෙන්නේ. අපිට තාම ඉඩම් පවරගෙන නැහැ. මේ අවස්ථාවේ තව එක්කෙනෙක් කියන අපි කියමුකෝ ඒ අයිතිකරුගෙම සහෝදරයෙක් හෝ ඇවිල්ලා මටත් මේ කිය මුක්තියක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී උදාහරණයක් විදිහට මම හිතන්නේ හරියාකාරව පත්තිරු පරීක්ෂා කරලා හරියාකාරව අයිතිය පරීක්ෂා කරලා ගත්තොත් අපිට ඇත්තටම හොයා බැලීමක් කරන්න පුළුවන්. ඔය කිව්වා වගේ සහෝදරයෝ තව ඉන්නවද? ඒ කියන්නේ කවුරු හරි වෙන කෙනෙක් අයිතිවාසිකම් කියනවාද කියන එක ડોකියුමන්ටේෂන් පැත්තේ. හැබැයි අපි ෆිසිකලි අපිට හොඳටම ෂුවර් නම් අපේ මේ ෆිසිකල් ડોකියුමන්ට්ස් ටික හරියි කියන එක අපි ඇත්තටම වෙන කවුරුවත් ඒ ඉඩමේ පදිංචි වෙලා නැත්නම් කවුරුවත් එක හිස් ඉඩමක් නම් අපිට ඇක්සස් තියෙන ඉඩමක් නම් අපි ඒ ගැන කලබල විය යුතු නැහැ. අංක 1. අංක 2 කවුරු හරි පදිංචි වෙලා ඉන්නවනම් අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. හොඳම දේ තමයි හරියක් පිටිපස්සට ගන්න එක කවුරු හරි ඉන්නවනම්. මොකද මම කලින් කිව්වා වගේ අයිතියට වඩා භුක්තිය ලංකාවේ තහවුරු කරනවා වැඩි. ලංකාවේ අධිකරණ අපිට කාව හරි සරල විදියට කිව්වොත් කාව හරි අපි එළියට දැම්මොත් ඉඩමකින් අපි හිතමු මොකක් හරි ප්‍රශ්නයක් වෙලා අපි ආමමස එළියට දානවා කියලා. ඒකට අධිකරණය මගින් මුලින්ම කරන්නේ භුක්තිය පිහිටවන එක. හොයන්නේ නැහැ කාටද මේකේ අයිතිය කාටද ડોකියුමන්ටේෂන් තියෙන්නේ කියලා මූලික වශයෙන් කරන්නේ භුක්තිය. මට පැහැදිලි වෙච්ච විදිහට මම තව දුරටත් පැහැදිලි කරොත් එහෙම මේ නීතිඥ මෙනෙවි කියන්නේ ડોකියුමන්ටේෂන් පැත්ත ඔක්කොම ටික හරි. ඉඩමත් හරි. ඒ අයිතියක් තහවුරුයි. දැන් අපි අයිතිකරගෙන් මිලදී ගත්තා. හැබැයි ඒක කාලාන්තරයක් තිස්සේ වෙන යම් පුද්ගලෙක් භුක්තිය විඳලා තියෙනවා. හැබැයි අපි ඉඩම ගන්න ගියාම ඒ භුක්තිය විඳපු එක්කිනා කිසිම නීතිමය ලියවිලක් යට නැහැ. නමුත් ඒන භුක්තිය විතරයි දෙන්නේ. හැබැයි අපිට සියලුම නීතිමය ලියකිවිලි අපි සතුයි. හැබැයි භුක්තිය අපිට නැහැ. අපි අලුතින් ගන්න. ඒ වගේ අවස්ථාවක ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒකින්ද ඔබ ඉඩමක් තෝරා ගන්න යද්දී ඒ පසුවිපරම කියන එක වගේම අවට අසල්වැසියන් කෙනුත් අහලා දැනගන්න එක මොනටෝරු කාරණේ. ඉන්ස්පෙක්ෂන් කියන එක හරි වැදගත්. අනිවාර්යයෙන්. දැන් සමහර අවස්ථාවලදී විකුණුම්කරු කියනවා සමහර බොහෝ අවස්ථාවලදී මේක වෙනවා. මගේ නීතිඥ මහත්මයෙක් ඉන්නවා. අපි යාට ගිහලාම ලියවගමු මේක. මේ ඊටසේ බොහෝ විට ගැනුම්කරුගේ හිතවත් ගනුදෙනු වල පහසු නීතිඥවරයෙක් තමයි ගැනුම්කරු බොහෝ විට තෝරගන්නේ.
නමුත් නිකමට හරි විකුණුම් හරි කිව්වොත් එහෙම මගේ නීතිඥ මහත්මයෙක් ඉන්නවා. එයාට කියලා මේ ඉඩම වැඩ ටික සම්පූර්ණ කරගමු කියලා. ඒ අවස්ථාවේදී ඒක ඒ ඉල්ලීම නීත්‍යානුකූලද? එහෙම නැත්නම් ඒ ගැන තවදුරටත් පැහැදිලි කරගත්තොත් ඇත්තටම ගැනුම්කරුට තමයි සාමාන්‍ය ලංකාවේ වෙන කොහෙවත් නීතියක් නැහැ. හැබැයි සාමාන්‍යයෙන් අපි බයි ප්‍රැක්ටිස් කියලා අපි කියන්නේ. එතකොට ප්‍රැක්ටිස් එකේම තියෙන්නේ ගැනුම්කරු තමයි යාගේ ලෝයර් සිලෙක්ට් කරගන්නේ. මේ මම දන්න මගේ ෆැමිලි ලෝයර්. මේ මම දන්න කෙනා, පවුලේ කෙනා එහෙම. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒක අපිට ඔබ්ජෙක්ට් කරන්න බෑ. හැබැයි මගේ පෞද්ගලික මතය මොන නීතිඥවරයා තෝරගත්තත් හරියාකාරව හරියකට පරීක්ෂා කරන්න පුළුවන් දැනුමක් තියෙන සහ එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්ට කියලා පරීක්ෂා කරගෙන සහ යාගෙන් සර්ටිෆිකේට් එකක් ගන්න පුළුවන් නම් සර්ටිෆිකේට් ඉෂුව කරන එක සාමාන්‍යයෙන් කරන්න ඕනේ නැති දෙයක්. හැබැයි මේක ඕකේ කරලා ડોකියුමන්ට් එකක් Taman ළඟ තියෙනවා නම් Tamanගේ මතු ආරක්ෂාව සඳහා මම හිතන්නේ ඒක තමයි හොඳම දේ. මම හිතන්නේ ඒක තමයි වෘත්තීමය භාවය කියන්නේ. කියන්නේ Taman කරන වැඩේට වගවීමක් තියෙන්න ඕනේ. ඒක තමයි ප්‍රොෆෙෂනල් ප්‍රැක්ටිස් එක කියන්නේ. මම මේක සෑහෙන දුරට පිළිගන්නවා. එතකොට මේ අපි කියනවා ඊටමක් කරද්දී මුද්දර ගාස්තු තියෙනවා කියලා. කියන්නේ මම හිතන්නේ අපි ඒවා කන්න අහලා පුරුදු වචන විතරයි ඊටමක් ගන්න පළවෙනි පාර ගන්න මම කියන්නේ. මොනවද මේ මුද්දර ගාස්තු? මේ මුද්දර ගාස්තු තීරණය වෙන්නේ කොහොමද? ඒ පිළිබඳව කතා කරොත් එහෙනම් මුද්දර ගාස්තු ගැන ගොඩාක් මිනිසුන්ගේ තියෙන අර මේ ආකල්පය ටිකක් වෙනස්. ඒ කියන්නේ මේ සමහරකට අපිත් එක්ක කතා කරන්නේ ගොඩක් අය හදනවා ඒක අඩු කරන්න පුළුවන්ද අපි ලියන ගානටම ගන්න පුළුවන්ද අපිට ඉස්සර ඇත්තටම ඔය ඕන දෙයක් කිරීමේ හැකියාවක් තිබ්බ ඉස්සර පැවතිච්ච නීතිය. කියන්නේ අපි ලක්ෂ 40කට ඉඩමක් ගන්නවා ලක්ෂ 20කට විතර මුද්දර ගාස්තු ගෙවීමේ හැකියාවක් තිබුණා. දැන් අලුත් නීතිය අපිට වරිපණම් පවර ගන්න ගියාම මේක ඉතාම වැදගත් කාරණාවක්. මොකද අතිශය දරුණු පැත්තක් මේක ඉඩම්වල. වරිපණම් පවර ගන්න ගියාම අපි කොච්චර අපි සහතික කරනවා තායිස්වරු සහතික කරලා රෙජිස්ට්‍රේෂන් කරපු ඔප්පුවක් තිබුණා එයාලා ඉල්ලනම ආදායම් දෙපාර්තමේන්තුවේ සහතිකය. ඒක ගන්නේ මුද්දර ගාස්තු මතයක් අපි ගන්න ඕනේ. අපි ඉඩමක් ගන්න යනකොට ගන්න කලින් හෝ ඉඩම ගත්තට පස්සේ වෙන්න පුළුවන්. ඒක it depends. හැබැයි හොඳම දේ ඉඩම ගන්න කලින් අපිට පුළුවන් නම් අපේ එයාලා ඉල්ල ડોකියුමන්ට්ස් ටිකක් තියෙනවා. අපේ ඔප්පු කෙටුම්පතක් ඉල්ලනවා. කියන්නේ ඩ්‍රාෆ්ට් එකක් ලෝයර් සර්ටිෆයි කරලා දෙන ඩ්‍රාෆ්ට් එකක් අවශ්‍යයි. ඊට පස්සේ ඔප්පුවේ ප්ලෑන් එක ඊට පස්සේ ගන්න එක්කෙනාගේ හැඳුනුම්පත් මේ අවශ්‍යයි. ඊට පස්සේ වරිපණම් ගාස්තු දීපු ඒ ලේඛන මොන හරි තියෙනවා නම් ඒ වගේ යම් ලේඛන වගේක් තියෙනවා ඉදිරිපත් කරන්න පළාත් ආදායම් දෙපාර්තමේන්තුවට ඒ අදාළ ඉඩම පිහිටි කොට්ටාශය හෝ දිස්ත්‍රික්කේ. එතකොට එයාලා අපිට ඉෂුව කරනවා ડોකියුමන්ට් එකක් රජයේ සීල් සහිතව මෙන්න මේකයි මේකේ තක්සේරු වටිනාකම මෙන්න මෙච්චර මුද්දර ගාස්තුව ගෙවිය යුතුයි කියන එක අපි ගන්න it depends on the deed that we are going to purchase. ඇත්තටම අපි ගන්න යන deed එකේ විදිහ කියන්නේ විකුණුම් කරේකට නම් එක විදිහක්. තෑගි ඔප්පුවකට නම් තව විදිහක්. සාමාන්‍යයෙන් දනුවත් භාවයට කිව්වොත් විකුණුම් කරයක් නම් ඒ අදාළ වැලියු එකකින් 104ක් බලලා 1000ක් අඩු කරලා බලන්න ඒ ගාන තමයි මුද්දර ගාස්තුව. තෑගි ඔප්පුවක් නම් 102ක් බලලා 1000ක් අඩු කරන එක අපි අපේ ප්‍රැක්ටිස් එකකින් අපිට ලේසියට හදාගත්ත ක්‍රමයක්. ඔකට ලොකු ෆෝමියුලා එකක් තියෙනවා. හැබැයි සරල කෙනෙක්ට හදාගන්න පුළුවන් මම මෙච්චර ගාණක් ගෙවන්න ඕනේ කියන එක. ඇත්තටම මුද්දර ගාස්තු සම්බන්ධයෙන් ඔය තත්ත්වය තමයි දැනට තියෙන්නේ. ඒ සර්ටිෆිකේට් එක ගත්තට පස්සේ ඒ ඔප්පුවේ පළවෙනි පිටපත ඩුප්ලිකේට් එක සහ ප්‍රොටෝකෝල් එක අපි ගිහිල්ලා පළාත් ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ රෙජිස්ට්‍රේෂන් එකට පස්සේ. අර ડોකියුමන්ට් එකත් එක්ක මම කිව්ව රජයෙන් දෙන ડોකියුමන්ට් එක. එතකොට සීල් එකක් ගහනවා මේක නියමිත පරිදි මුද්දර ගාස්තු ගෙවුව ඔප්පුවක් කියලා. ඒ සීල් එකත් එක්ක තමයි අපි අදාළ ලෝකල් ඔතොරිටි එකට යන්න ඕනේ. පළාත් සභා හරි ප්‍රාදේශීය සභා හරි නගර සභා හරි ගිහිල්ලා අපේ වරිපණම් ලේඛනයේ නම වෙනස් කරගන්න අර සීල් එක අත්‍යවශ්‍යයි. ඉතින් ඒක තමයි දැනට තියෙන තත්ත්වය. දැන් අපි සමාජයේ පවතින්නේ මුද්දර ගාස්තු අඩු කරගන්න පුළුවන් කියනවා. හැබැයි මේ එහෙම දෙයක් කරගන්න බෑ. මේ දැන් කියන්නේ ඒවා කලින් තිබ්බට දැන් කරන්න බෑ. දැන් නීති තදයි. දැන් නීති තදයි. හිතනවා විතර අපිට දැන් කෝටිකට අරගෙන ඒක ලක්ෂ 50 කියන්න බෑ. දැන් ඒ වගේ නෑ. නිකන් හරි කෙනෙක් ওই වංචාව සිදු කරලා තිබ්බොත් රජයට මොකද්ද එයාට තියෙන අයහපත් ප්‍රතිඵල? නීතිමය හැම අපිට. ඔව්. ඒක සමාජය දැනුවත් කිරීම හොඳයි. නැත්නම් කට්ටිය කෙනෙක් ඒ කියන්නේ දැන මුද්දර ගාස්තු අඩුවෙන් දිනනවා කියලා ලියාගෙන මේ පස්සේ අමාරු වෙන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම අපිට මේ හැබැයි ඕකේ තත්ත්වය කතා කරලා ගොඩක් අය කරන්නේ ඒක නොතාරිස්වරුත් කරන දෙයක්
සාමාන්‍යයෙන් ගන්න ගානටම වගේ දාලා ලියනවා. පස්සේ අපි මුද්‍ර ගාස්තුව මම කිව්ව මුද්‍ර ගාස්තුව පස්සේ හරි අපිට ගන්න පුළුවන්. හිතන්න උදාහරණයක් විදිහට ලක්ෂ 50ක ඉඩමක් අරගෙන අපි ලක්ෂ 50ට මුද්‍ර ගාස්තුව ගෙවලා තියෙනවා. ගෙවුවට පස්සේ අපි මුද්‍ර ගාස්තුව මත ඔපිනියන් එක ගන්න යනකොට අපිට කියන ලක්ෂ 55කට තමයි මේක වැලියු වෙන්නේ කියලා. එතකොට අර ඉතුරු ලක්ෂ 5ට අපි අදාළ මුද්‍ර ගාස්තුවත් රජයට ආපහු ගෙවන්න ඕනේ. දඩ මුදලකුත් සමග සමහරකට ඒක 15ක් වෙන්න පුළුවන් 20ක් වෙන්න පුළුවන්. ඒකත් ඩිපෙන්ඩ් වෙනවා. එතකොට ඒ වගේ ලොකු දඩ මුදලක් එක්ක මම ඔය ලක්ෂ 5ක ගැප් එකක් කිව්ව ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒත් ඒ වගේ ලොකු රිස්ක් එකක් තියෙනවා. මට හිතෙන්නේ හොඳම දේ තමයි මුද්‍ර ගාස්තුව නිසි පරිදි මුද්‍ර ගාස්තුව මතය ලබාගෙන තමන්ගේ ඔප්පුවට වටිනාකමක් ගන්න එක තමයි මගේ පෞද්ගලික මතය හොඳයි කියන්නේ. ඒ කියන්නේ දැන් අපි ඊටම වැලියු කරන එක අපිට වැලියු කරන්න බෑ. ඒ ඊටම වැලුවේෂන් එක වටිනාකමක් තියෙනවා. අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නැත්නම් පළාත් ආදායම් දෙපාර්තමේන්තුවෙන් තමයි පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ඒ පැත්තට අදාළ වැලුවේෂන් එකක් තියෙනවා. ඒ වැලුවේෂන් එකට සාපේක්ෂව තමයි අපිට මුද්‍ර ගාස්තු නියම ගන්න. මම හරියම නිවැරදිනවා. කියන්නේ අපි ඊටම විකුණුම් මිල නෙමෙයි. ඒගොල්ලෝ ඒකට taxeru මිලක් තියාගන්න ඒකට තමයි මුද්‍ර ගාස්තු මේ යෝජනා කරන්නේ. ඒ යෝජනා කරන මුද්‍ර ගාස්තුවට වඩා ඔබ අඩුවෙන් දාලා මුද්‍ර ගාස්තු ගන්න පිළිගුණ ඔබට ප්‍රශ්නයක් තියෙනවා කියන එක තමයි සරලව කියන්නේ. ඊට පස්සේ දැන් ගොඩක් කට්ටිය පුරුදුලා තියෙනවා ඊටම සමග ගෙදරක් ගන්න. එතකොට ওই වැලියුේෂන් පාර්ට් එක කොහොමද යන්නේ? ඒකත් ওই විදිහටම තමයි මිස් සාලෙන්ද අපි කතා කරොත් අපි ඉඩමක් කියන්නේ බෙයා ලෑන්ඩ් එකක් කියලා අපි තනි ඉඩමක් ගත්තොත් එහෙම ඉඩමකට තියෙන ડોකියුමන්ට්ස් මම අර කලින් කිව්ව ડોකියුමන්ට්ස් වලට අමතරව අපි ගෙයක් එක්ක ගන්නවා නම් ඒ ගෙදරට අදාළ බිල්ඩින් සර්ටිෆිකේට් එක එහෙම නැත්නම් අපි කියන්නේ ප්ලෑන් එක බිල්ඩින් ප්ලෑන් එක ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට ඒ දෙකටත් එක්ක තමයි වැලියුේෂන් එක පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියම කිරීමක් කරන්නේ. එතකොට එයාලා මේකේ කන්ෆර්ම් කරලා එවනවා මෙන්න මේ මුද්‍ර ගාස්තුව ගෙවන්න කියලා. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එකම ප්‍රොසීඩියර් එක එකම දේ අපේ ડોකියුමන්ට්ස් ප්‍රමාණය වැඩි වෙන එක විතරයි. එතකොට අපි ගත්ත කීයට උනත් මුද්‍ර ගාස්තු ගෙවන්න ඕනේ වැලියු කරපු ගන්න වැලියුේෂන් එක. අනින ඕගොල්ලන්ට පැහැදිලි. එතකොට අපි අපාර්ට්මන්ට් දැන් තියෙනවා. ඒ වගේ එකක් මිලදී ගත්තේ කොහොමද? වැලියුේෂන් එකේ මුද්‍ර ගාස්තු තියෙනවා දේවල් වලට. ඔව් ඒකට අර විදිහටම තමයි. හැබැයි ඒකේ අපි තටු නිවාස සංකීර්ණ ගැන කතා කරද්දී මම පොඩි දෙයක් ඇඩ් කරන්නම්. සාමාන්‍යයෙන් ඉඩමක් අරගෙන ඉඩමක ඔප්පුවක් අරගෙන බැලුවොත් මායිම් ලකුණු කරලා තියෙනවා. එතකොට උතුරු දකුණු බස්නාහිර නැගෙනහිර ඔය හතරනේ තියෙන්නේ. ඊට අමතරව අපි කොන්ඩොමිනියම් එකක් තටු නිවාසයක් ගත්තොත් එහෙනම් මේ උඩ සහ යට ඒ කියන්නේ සිනිත් සහ නදීර් කියලා වෙනම දෙකක් ඇඩ් වෙනවා තමන්ගේ ඔප්පුවට. ඒක තමයි අතරම කොන්ඩොමිනියම් එකක්. සහජීවත්ව දේවල් පනතින් යන්නේ තටු නිවාස. මොකද අපි එක බ්ලොක් එකක් මිලදී ගන්න. සාමාන්‍ය නීතිය ලංකාවේ we have a hell to heaven right කියලා කියන්නේ. ඒ කියන්නේ අපි භූමියක් මිලදී ගත්තොත් ඒක අහසට යන කරොත් පොළවේ හෙල් එකට යන කරොත් අපිට අයිතිය තියෙනවා. ඒ කියන්නේ පොළවේ තියෙන සියලු දේවල් වලට සහ අහසේ තියෙන සියලු දේවල් වලට අයිතිය තියෙනවා. හැබැයි තටු නිවාසයක් ගත්තොත් අපිට එහෙම කරන්න බැරි නිසා තමයි උඩින් සහ යටින් සෙනේසා නදීර් කියලා අපිට වෙනම මේ දීලා තියෙනවා බවුන්ඩරිස් දෙකක්. ඒතර බවුන්ඩරිස් 6ක් එනවා. ඔයාලට ඒකෙන් චෙක් කරගන්න පුළුවන් ඇත්තටම මේක තට්ටු නිවාසයක්ද කොන්ඩොමිනියම් එකකටද යන්නේ කොහොමද කියන එක. ඒක තමයි දැනට තියෙන තත්ත්වය. ඒක එකම ප්‍රොසීජර් එක කිසි වෙනසක් නැහැ. මම හිතන්නේ අද දවසේදී ඉඩමක් තෝරාගනිද්දී එහෙම නැත්නම් ඉඩමක් සමග ගියක් තෝරාගනිද්දී අපි ඒක මිලදී ගන්න කැමති නම් ඒත් එක්කම අපි බලන්න ඕනි නීතිමය කරනවා පිළිබඳ පුළුල් දැනුමක් මම හිතන්නේ අද දවසේදී ලබා ගත්තා. ඒ වගේම ඔබත් හීනවමන ඉඩමක් ගියක් ඔබ මිලදී ගන්න ඉන්නවනේ. ඒ පිළිබඳ නීතිමය කාරණා ගැන පැහැදිලි කරගන්න. ඔබ ගෙවන මුදලට ඒ ඉඩම ගෙදර වටිනවා. නැත්නම් අපි ආයෝජනය කරන්නේ අපි අවුරුදු 10ක් 20ක්. එහෙම නැත්නම් අපි පරම්පරා ගානක් එකතු කරපු සල්ලි. අපි නැත්නම් ගෙවල් ඉඩම් විකුණලා වෙන්න පුළුවන් තව ඉඩමක් අපි ගන්න යන්නේ. එහෙම නැත්නම් අපි ජීවිත කාලයෙන් මහන්සි එක්ක නැත්නම් සැමියාසා බින්ද එකතු වෙලා මේ බොහොම දාඩිය මහන්සි එකතු කරපු මුදල් වෙන්නත් මේ ආයෝජනය කරන්න ලෑස්ති වෙන්නේ. හැබැයි කොයියම්ම වෙලාවක හෝ ඔබේ තියෙන ආසාවට වඩා එහි තියෙන නීතිමය ගැඹුර ඔබ නොදැන ඒ ඊටම ගන්නවා කියන තීරණයට ගියොත් ඔබට මුණ දෙන්න තියෙන ගැටලු මොනවද කියලා මම හිතන්නේ බොහොම පැහැදිලි. ඉතින් ඒ වගේ අවස්ථාවකදී තමයි අපි සහායට ඉන්නේ.
ඉතින් කතා කරන්න මේ ඉතිරියේ දිස්සන නම්බරයට අපි ඉඩම තෝරා ගැනීමේ සිට නිවස සදලා ඉවරනකම්ම අපි ඔබ වෙනුවෙන් පිණි සිටිනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න. අද සහවර බොහෝ ස්තුතියි.